හලෝ යාළුවනේ. එහෙනම් DC Tech Academy YouTube channel එකෙන් කරන පළවෙනිම වීඩියෝ එක තමයි මේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. එහෙනම් මම අද කියලා දෙන්න හදන්නේ ඔයාලා අතේ තියෙන ෆෝන් එකෙන්ම ඕනම සින්දුවකට ලස්සන මියුසික් වීඩියෝවක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපිට ඒ සඳහා පළවෙනියටම ඕන වෙනවා view videos කියන app එක. එහෙනම් දැන් අපි ඒ app එක download කරමු. ඒකට ඔයාලා ඉස්සෙල්ලාම Play Store එකට යන්න ඕනේ. ඔයාලා Play Store එකට ගිහලා ඒක search bar එකේ ඔයා search කරගන්න ඕනේ view videos කියලා. view videos කියලා search කරාට පස්සේ ඔයාලට එන දෙවෙනි app එක ඔයාලා download කරගන්න ඕනේ. මම දැනටමත් මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මං ආයෙ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරලා නැති එක්කෙනෙක් නම් වීඩියෝ එක දැම්ම නතර කරලා ඔයා ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ආයෙ වීඩියෝ එක බලන්න ඉන්න. එහෙනම් අපි දැන් මේක ඕපන් කරලා බලමු. මේක ඕපන් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ කොටු හතරක් තියෙනවා. මේකේ අපිට මේ මියුසික් වීඩියෝ එකක් හදන්න අපි දැන් හදන මියුසික් වීඩියෝ එකට ඕනේ මේ දකුණු පැත්තේ උඩ කෙළවරේම තියෙන මේ කොටුව තමයි අපි ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේකට අපි මියුසික් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඒ සඳහා අපි මියුසික් ලයිබ්‍රරි එකට යන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා iPhone එකේ තියෙන කැමති සින්දුවක් ඔයාලට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඒකට මගේ phone එකේ තියෙන සින්දුවක් අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ දැන් අපිට ඕන නම් දැන් ඔයාලට මේක ප්ලේ කරලා බලන්න පුළුවන්. දැන් අපිට මේ සින්දුව යනවා. ඒ විදිහට ඔයාලට මේ සින්දුව ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේක මේ වෙනස් කරලා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ සින්දුව හදාගන්න පුළුවන්. මම දැන් මේක සම්පූර්ණ මියුසික් වීඩියෝක් හදන නිසා මේක සම්පූර්ණයෙන්ම තියාගන්නවා. ඔයා මේ ඔක්කොම ටික කරගත්තා නම් උඩ දකුණු පැත්තේ කෙළවරේ තියෙන මේ හරි අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඔයාලගේ මේ මියුසික් එක ඊළඟට මේ දැන් ඔයාලගේ මේ මියුසික් වීඩියෝ එක මේ විදිහට හැදෙනවා. දැන් ඔයාලට මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක වගේ දැන් පොඩ්ඩක් අවුල්නේ. ඒක අපිට වෙනස් කරලා ගන්න පුළුවන්. මේ යට තියෙන ෆොටෝ කියලා බටන් එකක් තියෙනවා. ඔයා ඒක ඔබන්න. ඊට පස්සේ මේකේ තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ සෙන්ටර් ෆොටෝ කියලා. සෙන්ටර් ෆොටෝ කියලා කියන්නේ මේකේ මැද තියෙන රවුමේ ෆොටෝ එක වෙනස් කරගන්න. බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ කියලා කියන්නේ මේකේ වටේ තියෙන ෆොටෝ එක වෙනස් කරගන්න. ඔයාලට මේක බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක වෙනස් කරන්න නම් ඔයා බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක යට තියෙන සිලෙක්ට් ෆොටෝ කියන අයිකන් එක ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ view videos කියන app එකේ තියෙනවා ෆොටෝ ටිකක්. ඒ ටික ඔයාලට හරියන්නේ නැත්නම් ඔයාලට ඔයාගේ browser එකට ගිහිල්ලා ඔයාලට මේක ඇඩ් කරගන්න පුළුවන්. මම ඒ නිසා දැන් මගේ browser එකට ගිහිල්ලා ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. හරි. දැන් මේකට මම බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් ඇඩ් කරගත්තා. දැන් ඔයාලට ඕන නම් මේකට සෙන්ටර් ෆොටෝ එකත් වෙනස් කරගන්න. ඔයාලට ඒකටත් ආයෙත් ෆොටෝ එකට ගිහිල්ලා සෙන්ටර් ෆොටෝ කියන එක යට තියෙන සිලෙක්ට් ෆොටෝ එකට ගිහිල්ලා ඔයාලට මේකේ ෆොටෝ එක වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපිට තවත් වෙනස් වෙන්න ඕන. දැන් අපි මේක ප්ලේ කරලා බැලුවොත් මෙන්න මෙහෙම තමයි දිස් වෙන්නේ. අපිට දැන් මේකේ ස්ටයිල් වෙනස් කරගන්න ඕන නම් අපිට මේකේ ස්ටයිල් අපි මේකේ ස්ටයිල් වලට ගිහිල්ලා අපිට මේකේ ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. අපි ඒකට කරන්න ඕනේ මේ ස්ටයිල් වලට ගිහිල්ලා මේකේ ඔයාලට කැමති ස්ටයිල් එකක් දාන්න. මම මේකට දැනට මෙන්න මේ ස්ටයිල් එක දාගන්නවා. ඊට පස්සේ අපිට මේකේ කස්ටමයිස් කරගන්න මේ කස්ටමයිස් අයිකන් එකට ගිහිල්ලා ඔයාලට මේක ලස්සනට හදාගන්න පුළුවන්. අපි මේකේ බේසික් ටිකක් බලමු. මේකේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එක ටිකක් අර ගැස්සෙන්න විදිහට හදාගන්න ඕන නම් අපි ඔයාලම යන්න ඕනේ මෙන්න මේකට. ඒක දුන්නාට පස්සේ ඔයාලට මේක ක්ලික් කරන්න ඕනේ මොකද්ද බෑග්ග්‍රවුන්ඩ් එකද මොකක්ද මේ වෙන්න ඕනේ කියලා. අපි ඒකට බෑග්ග්‍රවුන්ඩ් එක දෙමු. දැන් අර බලන්න.
අන්න ඒ වගේ ලස්සනට අපිට හදාගන්න පුළුවන්. ඔයාලට කැමති විදිහට මේ කස්ටමයිස් කරලා මේක ලස්සනට හදාගන්න පුළුවන්. ඒක දැන් මම ඔයාලට කියලා දෙන්නේ නැහැ. ඔයාලා මේකට ඔයාලට ඕන විදිහට ඔයාලට කැමති විදිහට මේක ඔයාලට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවානේ මේක ලස්සනටම මියුසික් වීඩියෝවක් හදාගන්න නම් ඔයාගේ අදහස් දාලා ඔයාට ඕන විදිහට හදාගන්න. නැත්නම් මං කියන විදිහට හදලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් ඔයාලා මේකේ තියෙන මේ ඔක්කොම හදලා ඉවර නම් ඔයා මේ උඩ දකුණු කෙළවරේ තියෙන මේ උඩ තියෙන හරි බොත්තම ක්ලික් කරන්න. දැන් අපි හදපු මියුසික් වීඩියෝ එකේ අවුට්පුට් එක බලමු. Papa mama sura papa mandye villeke ayatama bangweda papa buliyane arishte uge ate එහෙනම් යාළුවනේ මෙහෙම තමයි ඔයාලගේ දින ෆෝන් එකෙන්ම ලස්සන මියුසික් වීඩියෝක් හදාගන්නේ. එහෙනම් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් නම් ඔයාලා අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. එහෙම වුණත් ඔයාලට මම අලුතෙන් වීඩියෝක් දාපු ගමන්ම නොටිෆිකේෂන් එකක් මගෙන් දැනගන්න පුළුවන් වෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්නේ බලාපොරොත්තු වෙනවා. ආදරපන් සමු ගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.